අපි දැන් යන්නේ දමන අයියා කොළඹ නෑනකොට මාළුව නම් මොකද ගැජට් එකක් කියනවා කියලා ඒක කරා යනවා. මෙන්න අයියා කොළඹ කියන අපේ ගැජට් එක. බාර ගෑනන්නේ. ඔව් බාර. අන්න තිලාපියා. ඕකේ නේද? එන්න අයියට වැලියෝ වෙස්සෙත් වල පොඩි තියෙනවනේ අපේ ඇහි තියෙන බය නැති දෙන්න පුළුවන්. ඔන්න අපි වීල් එක ආව වීල් එක මෙතනින් එහාට යන්න බෑ. එහා පැත්තේ තියෙනවා ආමිගෙන් කරන වගාබිමක්. අපි වීල් එක මෙතන දාලා යනවා. ඉතින් ආරක්ෂාව උලන්නේ. අපි දැන් යන්නේ දමනවට. රංගිලා අයියයි අකලෙන් අයියයි ඉස්සරහ යනවා. අපි කිලෝමීටර් 7ක් ආවා. පාර නම් පොඩ්ඩක් අවුල්. මේ කැලේ මම තමයි යන්න තියෙන්නේ. අපි දැන් යන්නේ දමන මාළු අල්ලන්න. අයියා කොළඹ නෑනකොට මාළුව නම් මොකද ගැජට් එකක් කියනවා කියලා ඒක කරා යනවා. ලස්සන පේක්කයක්. පොඩි අලපාරකුත් යනවා. ඉතින් අපි වතුර එන එක වෙන්න ඇති. අනුරාධපුර දිස්ත්‍රික්කේ තමයි අපි දැන් ඉන්නේ. ඔගේ තියනවද? පොඩි යවන්නේ. නෝ. මේක තමයි මාළු අල්ලන්න යන්නේ. අල්ලපුවානේ. ඕන කෙනෙක් ගන්න තියලා ගිහලා තියෙනවා. අපි විසිට යන්නේ ගේට් එක යන්නේ අපි. ලස්සන පොට් එකක්. ඔව් ඉතින් ඉස්ලාති දෙන්න ගන්න මම හැපෙත්තෙන් ගන්නම් මල්ලි ඉතින් හැපෙත්තෙන් ගන්න ගන්නවා. ඕකේ ඕකේ. මෙන්න. අපි කොහොමද සූර් නැත් එකයි හරි. මෙන්න අයියා කොළඹින් ගෙන අපේ ගැජට් එක. ගැජට් එක. ඔකු. කන්න මහපතල උල කන්න මෙහෙර ගසනන්නේ මෙහෙර ගසන්නේ මේක බරුවනේ අද බාර මදි අයියා පළවෙනි වෙඩි මුරේ දැම්මා. අන්න ලස්සන තල් ගහක්. ළඟමද දාන්න ඕනේ. මෙන්න තියෙන ඉදි ගහක්. අපි ගිය සැරේ නම්බඩාවේ මාළු අල්ලනකොට ඉදි කඩන් ගියා. ඉදි ඉත්තක් පොඩි හොඳයි.
එන්න තිලාපියා. පළවෙනි එක නේ. රෝස පාට තිලාපියා. අන්න අයියට සෙට් වෙලා තියෙන රෝස පාට. රෝස දම් පාටයි. ඔකේ ගාරේ දෙන්නේ. අදත් මම තමයි විනය හොදේ. ඔව්. එදත් ඔයා තමයි ඉන්නනේ. මංගල උඩ ලොකේ. ලොකේ දාන්න. එන්න අයිය අල්ලපු පළවෙනි එක. කොහොමද මේ පණුවටද? අර කර කර. යන්නේ කියලාද නෑ? අතන අතන. මොන කැමරේ උඩ දමන වේ තිලාපියන්නේ. දමන වනේ අයියා? දමන වේ තිලාපි. බොහොම කට්ටක් කාලා තමයි අල්ලන්නේ සුදු අය අයියයි. අදෝනේ. යනවා. ආ හොඳට දෙන්න ඕනේ කිව්වේ ඒකයි. හොඳ නාම්බෙක්. නේද? උන් නියම නාම්බෙක් ඈ. ඒ නේද කොල්ලා වගේ. ඔය වගේ දෙකක් විතර සයිස් එක මම ගෑවිට වලින් ඇල්ලුවේ. මේ ඉන්නේ අපේ කොල්ලා. ඔන්න ඉන්න කොල්ලා. ඉන්න කොහම ගහන්න කියලා සුපිරි බඩු 750 වගේ. බට්ටත් ඇවිල්ලා මම කොහොමගේ. ඔන්න දෙක අයියට අරයගෙම සහෝදරයා සෙට් වුණා මෙන්න. අද වාසනාවන්ත අයියා. කොහොමද යන්නේ විනි? පිස්සු ගෙන්න ඇත්තෙන්න මෙච්චර වරෙන් අරගත්තා ඔයාව. එන්න බඩු. දමන තිලාපි. දමන තිලාපි. ලොකු ගානේ තමයි. ඒ අපි නේ. තිලාපි නේද? ඔව් තිලාපි ඔක්කොම තිලාපි. තිප්පිලා මෙතන යනවා. රෑන ඇවිල්ලා ඉගෙන මෙතන. බන්දි කරනවා. අපි වැඩි යටි කියලා බලමු නේද? ඉස්සර ගිහිල්ලා ආවමයි මේ පැත්තේ අර අපේ දිස්ත්‍රික්ක වගේ තල්ගස් ටිකක් තියෙනවා නේ තල්ගස් ටිකක් තියෙනවා මේ මම හැමතැනම වගේ දැක්කා මම පාවට්ටා මේ තියෙන බෙහෙත් පාවට්ට ගහක් ඒ කාලේ ඉඳන්ම ඈත අතීතේ ඉඳන්ම පාවට්ට කියන්නේ ඉතින් බෙහෙත් ඖෂධයක් ඒක හැමතැනම නෑ හොයාගන්න මේ සමහරක් පැතිර විතරයි මේව හැදෙන්නේ බාන්න ලස්සන කොළ මේක තනිකර බෙහෙත් ඖෂධයක් මේ තියෙන්නේ අඟුණ මල් අඟුණ කරලේ ඇතුලේ තියෙන බීජ තමයි මේ තියෙන්නේ අඟුණ බීජයක් ඇටේ ඉතින් සුණගින් ව්‍යාප්ත වෙන අඟුණ මල් තමයි මේ තියෙන්නේ මේක ඉතින් පාවෙලා ගිහිලා ඔන්න වගේ ඈතින් ඈතට ගිහිල්ලා තනින් තන එයාලගේ ව්‍යාප්තිය සිද්ධ වෙනවා අපි ආපහු සුදු ඇවිල්ලා ඉන්න තැනට යන්න මේ පැත්තේ ඉතින් හවසට සද්දාන්තයොත් එනවා සද්දාන්ත වෙන්න කලින් අපි යන්නත් ඕන තාමාලු 3-4 කලින් අපි යනවා ඔන්න අයට වැලි ගෝවේ සෙට් වෙලා අය වෙනකොට බෑකේ දාන හදන්න ඔන්න අයට වැලි ගෝවේ සෙට් වෙලා පොඩි
මේ ඉන්නේ වැලි ගොව්වා. දොයියගේ. සිලාපි. ඔය දමනේ සිලාපි. දමනේ සිලාපි. සිලාපිද? ඔව් සිලාපි. ඒක ලස්සනනේ. දෝසන සිලාපි. ඒ සයිස් එකෙන් පාකිට යන්නේ. මේ මීට ලොකු ගාමිටරි. මේ සාමාන්‍ය පැලුම්. හවස් යාම යන විට සද්දාන්තය එලි බහිනවා. අන්න මේ දමන වැවේ එහා කෙළවට සද්දාන්තෝ පෙලක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ අන්න අතන. මෙන්න මෙතන ඉන්නවා ලොකු සද්දාන්තෙක් ඇවිල්ලා. ඉතින් අපිත් දැන් අපේ ගෙවල් වලට යන්න ඕන. මොකද දවල් කාලේ අපිට වාසස්ථානයක් කරලා දුන්නාට එයාලට හවස් යාමේ තමයි එයාලගේ වාසස්ථානය වන්නේ. ඉතින් දමනවත් එයාලගේ වාසස්ථානයක්. ඒ හින්දා අපි එයාලගේ වාසස්ථානය එයාලට බාර දීලා අපි අපේ වාසස්ථානට යනවා. තව සුළු මොහොතයි අපිට ඉන්න තියෙන්නේ. එයාලගේ රාජධානියට එයාලා ගමන් කරනවා. ඒ නිසා අපි එතනින් එහාට අපේ පාටියට සම්බන්ධ වෙනවා. ඒ හින්දා ඔන්න දැන් අයියලා අවසාන මොහොත S2 පියන්න නැතුව බලාගෙන මේ ඉන්නේ අවසන් මොහොතේ. තවත් එක මාළුවෙක් කලිය අල්ලලා යනවා කියලා ඔන්න වැලිග වෙදකොල අල්ලගත්තා. වැලිග වෙද්ද? එන්න වැලිගව්වා. අවසානට වැලිගව්වේ සෙට් උනේ. අතර බුල් බෑනේ ඔන්න අපි ඉතින් සද්දාන්ත එලි බහින්න කලින් යනවා. දැන් කලවර වැටලා තියෙන්නේ. නයිලා තිස්සෙන් යනවා. ඉතින් බලන්න ඉක්මනින් මෙතනින් පැන ගන්න. අපිට තේට කැලලකුත් තියෙනවා. තේට කැලල ගියන් යද්දී ටිකක් භයානක තත්ත්වයක ඉඳලා අපි යනවා කලවර වැටලා තියෙන හොතටම. පැත්තම කැලිය තියෙන හැබැයි ඉබ්බේ නේද පැන්නේ? ඉබ්බේද පැන්නේ? ගෙම්බෙද්ද? ගෙම්බද? ගෙම්බේ නේද? පාම්පතුරේ මුලකට පැන්නේ. අර මුල ලස්සනට බෙදිලා තියෙන නිකන් ගැට් එක වගේ. කලුවර වැටලා තියෙන්නේ. ඉක්මනින්ම යන්න ඕනේ. අර පැත්තේ මාරම කැලයක් තියෙන අර. මුලට පැන්නේ පැනපුවම ආපහු යන්නවා. ඊටත් බහගෙන ගිහිල්ලා. ඊට පස්සේ පැන්නේ ආපහු වතුරට මේ පැත්තට පැන්නේ. ඔව්. මොඩල් කරලා ආපහු ඔය පැත්තට පැන්නේ.
ඔන්න අපි ත්‍රිවිල් එක ගාවට ආවා. ඉතින් මෙතනින් අපේ ගමන නිමා වෙනවා. අපි දැන් යනවා ගෙදර ත්‍රිවිල් එක නැගලා. වෙන වෙන ලස්සන වස්තු පාරකුත් යනවා. අය නගින්න කට්ටිය. අන්න ඉරත් බහලා ගිහිල්ලා ලස්සනද අර පැත්තෙන් දැන් හොඳටම අන්ධකාර වෙන්න හදන්නේ. අපි දැන් යනවා. ඉතින් ඔන්න අන්න වීල් එකේ කට්ටිය යනවා. මහන්සි නිවා ගන්න වතුරක් දීලා. වීඩියෝ එක දිහා බලන් හිටපු ඔයාලට සියලු දෙනාටම ජය වේවා. එන අපි යනවා. අපේ ඇහෙන් දකින්න